හලෝ කොහොමද හැමෝටම අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ කුක්ෆලානි YouTube channel එකට. ඉතින් අදම අරගෙන ආවේ බිස්කට් පුඩින් රෙසිපි එකක්. ඉතින් තාමත් channel එක subscribe කරලා නැති අය subscribe කරගෙන අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද රෙසිපි එක හදාගන්නේ කියලා. ඉතින් අද රෙසිපි එකට මට ඕනේ වෙනවා මාර් බිස්කට් පැකට් එකක්. ඉතින් ලොකු පැකට් එකක් ගන්න. ඒ වගේම සීනි කෝප්ප 3ක්, කොකෝ පවුඩර් ග්‍රෑම් 100ක්. ඉතින් මේ වෙනුවට ඔයාලට ඩාර්ක් චොක්ලට් එකක් දිය කරලා ගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් ලීටර් එකක්, කෝන් පිටි මේස හැඳි 3ක්. ඉතින් මම මුලින්ම මේ වගේ පෑන් එකක් අරගෙන ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ටික දාගත්තා. ඉතින් මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලිටර් 800ක් තමයි මේකට දාගන්නේ. ඉතින් ඊටු මිලිලිටර් 200 මම තියාගත්තා ඉස්සරහට ඕනේ වෙනවා. ඉතින් ඔයාලට පෑන් එකක් වෙනුවට වෙන භාජනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊළඟට මම ගත්ත කොකෝ පවුඩර් ටික මේකට එකතු කරගන්නවා. ඉතින් කොකෝ පවුඩර් මම දෙපාරකට එකතු කරගන්න ඉක්මනට දිය කරගන්න. ඉතින් ඔයාලට මේකට කොකෝ පවුඩර් වෙනුවට ඩාර්ක් චොක්ලට් එකක් දිය කරලා එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉතුරු කොකෝ පවුඩර් ටිකක් දාගෙන සම්පූර්ණයෙන්ම මේක මිශ්‍ර කරගන්න ඕනේ. කෑලි කැට කැට හිටින්නේ නැති වෙන්න. ඉතින් දැන් මම මේකට මම ගත්ත සීනි ටික එකතු කරගන්නවා. චොක්ලට් එක ගොඩාක් දුරට දිය වෙලා තියෙන්නේ. ඉතින් මම සීනි එකක් දෙපාරකට එකතු කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේකට ඩාර්ක් චොක්ලට් එකක් වගේ දාලා පාවිච්චි කරනවා නම් මේකට සීනි දාන්න ඕනේ වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට මේකට මම ගත්ත කෝන් පිටි ටික එකතු කරගන්න ඕනේ. කෝන් පිටි මේස හැඳි 3ක් ගත්තා. ඉතින් මේක එකතු කරගද්දී මෙහෙමම එකතු කරගන්න බෑ. ඒකට කිරි ටිකක් මිශ්‍ර කරලා එකතු කරගන්න ඕනේ. ඉතින් කිරි ටිකක් මිශ්‍ර කරලා ඒක හොඳට දිය කරගෙන තමයි මේ මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. නැත්නම් කැට කැට හිටිනවා.
ඉතින් මිශ්‍රණය මේ ගානට උකු මිශ්‍රණයක් වෙනකම් මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් කෝන් පිටි ටික එකතු කරගත් ගමන් හැන්දකින් මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ මේ ගානට උකු මිශ්‍රණයක් වෙනකම්. ඉතින් දැන් අපි බිස්කට් පුඩින් එක හදාගමු. මම මේ වගේ ට්‍රේ එකක් අරගත්ත බිස්කට් පුඩින් එක හදාගන්න. ඉතින් ඔයාලට කැමති විදිහට ට්‍රේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මුලින්ම බිස්කට් ටික මම අයින් කරගත්තු කිරි එකේ පොඟව ගන්න ඕනේ. ඉතින් ගොඩාක් වෙලා පොඟව ගන්න එපා. කුඩුවෙන් බලනවා බිස්කට් එක. ඉතින් ටිකක් වෙලා පොඟවගෙන මේ විදිහට ට්‍රේ එකේ අතුරු ගන්න ඕනේ. ඉතින් මේ විදිහට එකින් එක සම්පූර්ණයෙන්ම ට්‍රේ එකේ ලේ එකක් එනකම් සම්පූර්ණයෙන්ම ට්‍රේ එක කව වෙනකන් තනි ලේ එකක් එනකම් බිස්කට් ටික දදා පොඟවගෙන අතුරු ගන්න ඕනේ. ඉතින් දැන් පළවෙනි ලේක මම සම්පූර්ණයෙන්ම දාගෙන ඉවරයි. මේ වගේ හිදස් නැති වෙන්න දාගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත චොක්ලට් මිශ්‍රණය මේ විදිහට ෆස්ට් ලේ එක සම්පූර්ණයෙන්ම කවර් වෙනකන් දාගන්න ඕනේ.
ඉතින් දැන් මම පළවෙනි ලේ එක සම්පූර්ණයෙන්ම දාගෙන ඉවරයි. මුලින්ම බිස්කට් ලේ එකක් දාලා ඊට පස්සේ චොක්ලට් ලේ එක දාගත්තා. දැන් මම ආයිමත් ඊට උඩින් බිස්කට් ලේ එකක් දාගන්න යන්නේ. ඉතින් මේ විදියට බිස්කට් ටික පොඟව ලේ එක චොක්ලට් බිස්කට් ලේ එකයි චොක්ලට් ලේ එකයි වෙන විදියට ලේයර්ස් 3ක් විතර එනකන් දාගන්න පුළුවන් මම ගත්ත ප්‍රමාණ වලින්. ඉතින් මේ තියෙන මම සම්පූර්ණයෙන්ම හදාගත්ත බිස්කට් පුඩින් එක. ඉතින් මම උඩට සම්පූර්ණයෙන්ම චොක්ලට් ලේ එකක් දාලා තමයි මේ බිස්කට් පුඩින් එක කම්ප්ලීට් කරගත්තේ. ඉතින් දැන් මේක පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා අරගෙන කන්න ගන්න පුළුවන්. පැයකමාරක් විතර. ඉතින් මේ ක්‍රමයට බිස්කට් පුඩින් හදාගත්තම ගොඩාක් පැන් රස නැතුව රසට බිස්කට් පුඩින් එක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් තවත් මේ වගේ අලුත් රෙසිපීස් බලන්න channel එක subscribe කරලා bell icon එකත් click කරගෙනම යන්න.